අද පොසොන් අද පොසොන් දවසේ අපි යනවා දන්සල් වඳින්න. අද ජූනි 10. අද දවසම දන්සල් වඳින්න ප්ලෑන් කරන් ඉන්නේ. අපි යන්න ඉන්නේ නුවර ගිහිල්ලා මාතලේ පාරේ ගිහිල්ලා මොනවා වෙයිද දන්නේ නැද. දැන් වෙලාව 9 කිට්ටුයි. 9:40 වෙදිලා ඇස් දෙන්න නාලා ඇස් දෙන්න ඕනේ. නිදිමතයි. බිසි මාර බිසි කාලෙකට පස්සේ දැන් තමයි නිවාඩුවක් හම්බුනේ. ඉතින් නිවාඩු දවස් ටිකේ පොඩ්ඩක් ඉතින් ෆ්‍රී එකේ ගෙවන්න බලනවා. හරි. අද අපි දවස් මොකද වෙන්නේ කියලා බලමු. නාලා දැන් තමයි යන්න ලෑස්ති වෙන්නේ. මේ යන්න ඕනේ මගට මගින් මාව මේ යාළුවා ගන්නවා. ඉතින් එයාගේ බයික් එකේ තමයි යන්නේ. පේරාදෙනියෙන් දෙන්නෙක් සෙට් වෙනවා. අපි ගම්පලින් මෙහෙන් දෙන්නෙක් යනවා. බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. එළියට බහිද්දී හොඳටම වැස්ස. ඒ වුණාට යාළුවත් කොමාරි සෙට් කරගෙන අපි නුවරට යන්න ලෑස්ති වුණා. පිටත් වුණා. ඉතින් නුවරට යද්දී අපිට මුලින්ම හම්බුනේ සවුදන්සලක්. ඒ ගන්නෝරුවේදී අපේ ඉතිරි යාළුවෝ දෙන්න සෙට් වෙන්න යද්දී. ඉතිරි යාළුවෝ දෙන්න සෙට් වුණේ මාඤ්ඤෝකා දන්සලකදී. ඩබල් අපි යද්දී මාඤ්ඤෝකා අරගෙන. මේ ඉන්නේ එකෙක්, මේ ඉන්නේ අනිකා. ඊට පස්සේ අපි නුවර පාර දිගේ නුවර පරණ පාර දිගේ කියන උඩ පාර දිගේ ගියා. ගිහිල්ලා අපිට හම්බුනේ පළවෙනියටම ආසිරි එකේ අයිස්ක්‍රීම් දන්සල. ඒ අයිස්ක්‍රීම් නම් රහයි. හයිලන්ඩ් මං හිතන්නේ තිබ්බේ. ඊට පස්සේ ඒ අයිස්ක්‍රීම් කාලේ යද්දි බීම දන්සලක් සෙට් වුණා. බීම දන්සල එක නම් කොහෙන්දද සෙට් වුණේ කියලා මට මතක නෑ. කොහොම හරි ඊට පස්සේ මේ තියෙන්නේ කෝවිල ඉස්සරහා අයිස්ක්‍රීම් දන්සල. නුවර ටවුන් එකේ මැද්දේ යද්දි ගුණසේනගේ ඉස්සරහා හම්බුණා අපිට කඩල දන්සලා. ඒකෙන් කඩල කාලා ඊට පස්සේ අපිට සෙට් වුණා පළතුරු කඩේ ගාව ෆෘට් සැලඩ් දන්සල. ඒක නම් මරු ටිකක් පොලිමින්ඩ් වුණා. ඒ වුණාට ෆෘට් සැලඩ් අරගෙන ඒකත් කෑවා. ඊට පස්සේ අපි කෙලින්ම view point එකට ගියේ. view point එකට ගිහිල්ලා පොඩ්ඩක් සිරි නරඹලා ඊට පස්සේ එතනින්ම පහලට බැහැලා අපි ගියා බද්දන්සලක් හොයාගෙන. ඊළඟ අරමුණ උනේ දවල්ට බත් කන්න. එතකොට වෙලාව 2ට විතර ඇති මං හිතන්නේ. කොහොම හරි බත් කන්න කලින් වැස්සෙම අයිස්ක්‍රීම් දන්සලක් සෙට් වුණා. ධර්මරාජයේ ඕල් බොයිස්ලා වගේක් කරපු අයිස්ක්‍රීම් දන්සලක්. ඊට පස්සේ අපි බත් දන්සලකට සෙට් වුණා. බත් දන්සලෙන් එළියට බහිද්දි හොඳටම වැස්ස. කොහොම හරි අපිට ඊළඟට ඕනුනේ අයිස්ක්‍රීම් එකක් කන්න ඩෙසර්ට් එක හැටියට. හැබැයි ඩෙසර්ට් එක හැටියට අයිස්ක්‍රීම් දන්සලක් කියලා නවත්තපු තැන තිබ්බේ සව් දන්සලක්. මං හිතන්නේ එතන අයිස්ක්‍රීම් ඉවර වෙලා. ඊට පස්සේ අපි බීම බිව්වා සව් වලට පස්සේ. ඊට පස්සේ මේ ටනල් එක යටින් ගියා. පොඩ්ඩක් මේ ටනල් එක යටින් යද්දි පොඩ්ඩක් පිස්සු නැටුවා. දැන් ඇහෙයි ඒ පිස්සු. මේ වෙද්දි නම් බඩ හොඳටම ෆුල් වෙලා තිබ්බේ. කොහොම හරි කඩල දන්සලක් හම්බුණා. ඒකෙන් එක කඩල ගොට්ටක් ඉල්ලගත්තා. ඊට පස්සේ අපි ගියේ පොසොන් දවසේ අපේ ෆොටෝ එක ගහගන්න. ඔතෙන් නැද්ද උතන රිලවෙකුත් හිටියා. මේ කොහොම හරි ෆොටෝ එක ගහගෙන ආපහු ගන්නෝරු පාරේ එද්දී අපිට බනිස් දන්සලක් සෙට් වුණා. ඊට පස්සේ ඔතන කිරිකෝපි දන්සල. ඔව්
ඔතනින් වීඩියෝ කරගත්තට ඉවර. හැබැයි ඔතනින් පස්සේ අපි එන්න පිටත් වුණාම අපිට සෙට් වුණා මෆින් දන්සලක්, ඊට පස්සේ පාන් දන්සල් දෙකක්, අයිස්ක්‍රීම් දන්සලක්. හැබැයි වැඩේ තිබ්බේ හොඳටම වැස්ස. ඒක නිසා වීඩියෝ කරගන්න තියා ෆෝන් එක එළියට ගන්නත් බැරුව හිටියේ. ඉතින් මෙහෙම තමයි මගේ පොසොන් දවස ගෙවුනේ. ඉතින් තවත් ව්ලොග් එකකින් මේ වගේම ආතල් ව්ලොග් එකකින් හම්බෙනකන් මේ වීඩියෝ එක බලන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. එහෙනම් අපි ආපහු හම්බෙමු. ටටා බයි චෙරියෝ එහෙනම්.